ජයන්ත මහත්තයා. ජයන්ත මහත්තයා බැට්ටි රෙඩි. නෑ. පත්තර මහත්තයා එකපාරක් අඩිපාරක් තේනාව ඉන්නේ. දැන් පොල්ලෙන් ගෑවුවොත් මට ලප්පන් වෙයි මාව. මේ ජයන්ත පිස්සුද? වේදාස කොබල කොළුතේ මේ දියෙන්නේ ඔබ දැන් තේ දෙන්න බිමදර ගාලා ලෙව කන්නද? මට බයින්නේ මොකද ජයන්ත මහත්තයාට බයින්නකෝ. ජයන්ත ඔය පිස්සුදයිසේ නෑවද මහත්තයා මම හීනෙන් හොඳ වැඩසටහනක් දීගෙන හිටියේ. මේක ඇවිල්ලා මගේ කකුලෙන් ඇදලා කීදුව. ඉතින් මගේ සෙකන්ඩ් මේ කෝප්ප ටික තමයි යපුනේ. මම තව පොඩ්ඩෙන් මේ ඇඳ පොල්ලෙන් ඔබට හොඳ බර්ක්ස් එකක් දෙනවා. පොඩ්ඩෙන් මිස්සුන්. මේක බෝඩිමත්ද නැත්නම් පිස්සන් හුටුවක්ද? මේ මුල්ලේරියා දිනුම් තම්දුන හොඳ බෝඩිමක්. අන්න ඒකට යනවා. යෙයි ගග වෙනවාක්කා මොකද මේ රසිකනේ වන්දනා කරනවද? ඇඩු සිම්මත් මම මේ බැලුවේ මේක ඇත්තේ මේ සංගීත රජාවක් කරනවා කියලා එනවා. මේ දවස්වල කොහෙද සංගීතය ඇහෙන්නේ නැත්තේ? මේක ඇතුලේ තියෙන අර සංගීත ප්‍රොෆෙසර් එකද දන්නේ නැහැ. ඉතින් අහන්න නෙමෙයි දන්නවනේ. මම ඒක බිපු ගමන්. අයිනේ බලන්න මගේ ට්‍රාන්සිස්ටර් එක කවුරුත් කරන්නේ. එහෙනම් තමසික ට්‍රාන්සිස්ටර් දන්නේ මේක ඇතුලේලා සින්දු කියා ශරීර කෘත්‍ය කරන්නේ. අවුදයි මේක මෙහෙමට ගෙනාවේ. ඔන්න මන්නම් ගෙනාවේ නෑ සර්. මේක ඇවිදගෙන ඉන්න. තමසික සංගීත මාස්ටර් තම ටික ගන්න ආවල ගන්නවද? අපච්චේ 21 22 23 මට තේ දුන්න බිම දඩ ගන්න ලෙව කාලා බොන්න. ඒකනේ පාන් දෙන දමල ගහලා ගන්න. මොකද ඇයිද මේ? මොකද සමාසර් උදේට කණ්ඩ ගෑමද ගුටි කණ්ඩත් ඕනේ. ඒවට සල්ලි හම්බෙනවා. මේ ජයන්ත තමසේ කවදානේ මැරෙන්නේ කෑම කාලා නෙමෙයි ගුටි කාලා. ඒ පාරාතේ ගන්නවද? දමල ගන්න පාන් වලට දැන් සල්ලි ගන්නවද? අනේ අරෝ යන්න. මේ තමසේ බය වෙන්න එපා. තමසේ මම මේ පාන් රාත්‍රියේ සල්ලි දෙන්න. ඔන්න ඔක දාගන්න. ගන්න. යමුනා තීරේ නිර්මල පානි චලෝ මන ගා යමුනා තීරේ චලෝ වේ කවුද වතුර නැවතුනේ? ආත්තලා නෙමෙයි නැවතිලා. ෂි මාර වැඩේ. පෙරහැරකට ගෙනියන්න නම් නියම මූණ. ඔන්න ඔහොම තියාගනින් හැමදාම. අනේ තේන තේනට වතුර එකක් ගෙනත් තියන්කෝ. මේ කෙලින්ම යනවා අර කෙල්ලන්ගේ ගෙදෙට්ට. නාවල ගණී නියමෙට. අනේ විහිළු නැතුව මට වතුර එකක් ගෙනත් තියන්න මචං. බෑ මට බෑ. ඔබ ප්‍රැක්ටිස් එක ඕකේ වැඩිගෙන. නානවා උලනවා අපුල්ලනවා.
Budu ammao! Menna hore! Hore! यार ऊपर में उल्लू बात कैसे होगी नहीं जाए तो बना दे होगा 6 7 8 तुमसे मांगते तुमसे बातें रेगुलर दे मेरे मास्टर रेगुलर दे ඉතින් මම කරන්නද? මගේ වැඩේ කරගත්ත. ඔබ වැරදි වැඩේ කරලා තව ජරා බින්දුත් කියනවා. අනේ මේ සරිස්මද බබා අන්න මම බඳුනා මේ වැඩේ ඔක්කොම අවුල් කෙරුවා. මං හිතේ සරිගම සර්ව හිමවල හැක් කියලා මගේ පපුව තාම ටික් ගන්නවා හත්වලානේ වෙච්ච දෙයට මක්කොරන්නද හත්වලානේ වෙච්ච දෙයට මක්කොරන්නද දැන් ලෑස්ති ඇයි ගාගන්නේ නැද්ද? ඔව්. මං කිව්වේ පරිප්පු ගාගන්නේ නැද්ද? ගහ ගන්න නෙමෙයි මේ කා ගන්නත් බැරුව ඉන්නේ. කාලා ඉඳපන්. That's 6 7 8 9 ජයලත් ආයි ඇඟිල්ල එනවද? දැනට නැහැ. මේ පානුයි පරිප්පුයි පානුයි යරෙන්ට වෙන මොකුත් නැද්ද දෙයට අනේ මන් දැන් ටියුෂන් මහත්තයාට උයන්න නම් මට වෙදකමත් උගන ගන්න වෙයි. තක්කාලි පීනසෙට හොඳ නැහැ කියයි, මුංගට වාතෙට හොඳ නැහැ කියයි, කරෝල අරිසත් සමාරුවට හොඳ නැහැ කියයි. අයිසේ මේ හොත පල කරවල කැල්ල තිරලා කල්සුසු දෙදක්. මේ ඊදාස ජයලත් මහත්තයට හදලා දෙනවා ලුණු
සුගන්ධයි රාබුයි. කිසි අගුණයක් නැහැ. ප්‍රණීතයි. මේ තමුසෙන් ඉතින් පංචකාතේ කානුවක් කූරලා ගෙනල්ලා පිඟාන බෙදුවත් කයි. අන්තරේ කණේ කාට කානුවක් කරේ කියලා දැන් අප්ලෝඩ් තමුසෙන් රටම කන මිනිහයි. මේ පොළොව පතකම් ඉතල මම පරිප්පුවක් දිනවා මම පාන් කරලා කන්න. පරිප්පු හොඬු භාගයයි තිබුණේ. ඒකෙන් පොකුණක් හැදුවා ඒකත් ඉවරයි. පොකුණ නෙමෙයි විලක්. ඇයි තමුසෙට පරිප්පු ඉතුරුන්නේ නැද්ද? චූට්ටක් තියාගත්තා ඉතින් ඕනෙම නැහැ ඒකත් ගෙනත් දෙන්න. මට නම් ඕනේ නැහැ. තමුසෙම කාලා හැදෙනවා. විජේ මේකත් කරනවා. ජයන්ත මම යනවා ඉක්මනට වරේ. බල්ලෙක් කියන්නේ එපා අංකල්. එතන දෙන්නෙක් ඉන්නවා. පල්ලේ. මේ අංකල් අන්න ඒවට එන්න එපා. අපි මේ වයස බල්ලයි නිකන් ඉන්නේ. පල්ලේ. මේ අපි හිතාගෙන හිටියේ අංකල් හොඳ මිනිහෙක් කියලා. ඒකයි අපි බෝඩිමට ආපු දවසේ ඉඳලා ආශ්‍රය කරේ. නිකන් බලු කතා කියන්න එපා අංකල්. මම මේ උදේ යන යූෂුවල් වෝක් එක යනකොට මගේ පස්සෙන් බල්ලෙක් කැලෙව්වා. බල්ලෙක් කෙනෙක් මේ බල්ලෙක්ටයි බල්ලෙක් කියන්නේ. ඕ අන්තිමට මගේ වෝක් එක රන් එකක් වුණා. ඒවා දීලා මං හිතන්නේ ඒක වෝල් රෙකෝඩ් එක. කියපු එංගලන්ත අස්කල් දුවන අංකල් ඩෝක වැඩක්. අංකල් මේ තාම නියම ෆිට් එකේ ඉන්නේ නේද? නැතුව බෑනි පුතා. ඊතර ගැළු ළමයි ඉන්නවා. ඔය ළමයි ආල පහල ඉන්නවා. මේ එන්නට අපට ආරංචි අංකල් ටිකක් මේ ඇන්ට බයයි කියලා. මම බයයි කියලා. මම කවුද පතේ කිව්වේ? මම ඉරක් ගහලා පොඩි නෝනට 12 වෙනකන් ඉර උඩ ඉන්න කිව්වොත්. පොඩි නෝන 12 වෙනකන් ඉර උඩ ඉන්න ඕනේ. අංකල් නැන්ටිලා එනවා මේ පැත්තට. එන. අපල දන්නේ නේ. පොඩි නෝන ඉරක් ගහලා මට 12 වෙනකන් ඉන්න කිව්වොත් මම එක වෙනකන් ඉන්නවා. අපි එහෙමයි සමාදානෙන් ඉන්නේ. දැන් එනකොට හොඳ නෑ. දන්න තරම් සෙල්ලම් දාපන් ගියර් ඔක්කොම ටික දාපන් ඇදපන් ඈ. අංකල් අපි එන්නේ හරි. හොඳ කරගන්න. වෙන්න. වලනොයි වතුරයි. එදා බලන්න. මෙතන මම මොනවා කතා කරනවද මන්ද? ඊයේ මම කොල්තරන් අමාරුයි. අර රස කරකට ආපු පොද්ද මතකද? අර මම ඒක හැදුවේ කුසි අතු දාලා. හැබැයි මෙතන මහත්තයෝ අද නම් බඩුන ගෙනාව තෝ මේ කාමරේ හරි අතු දාලා මම හදන හොඳ කට්ට සම්බෝලයක්. මොන තරම් හරි හද කන්න දීපන් හැබැයි මහතුරුට කියන්නේ බා. අලබෝ. Dekai. Dekai. Tunai. Tunai.
ඒකම් කුළු ගමකට කන්න. මේ හතරෙන් කොහමද අර 6-7 දෙනාටවත් කන්න දෙන්නේ? අපෝ කන්නම බැරි කට්ටිය ඉන්නේ. 1 2 3 4 මිරිස් කරලා 4 දෙනෙක් මහත්තයෝ. ඇයි මොකද කීයක් වෙනවද? හරි. ඔයයි පොඩි 3යි. ඉතින් කරලා හතරක් තියෙන්නේ. ඉතින් එහෙනම් මොකටද එකක් වැඩිපුර දුන්නේ? මේ මාළු 250කුත් ගනින් ඈ. මොකද 250ට 5.2 දාන්නේ? ඉතින් පැච් ගන්න කීට බං. මේ එක්කෙනාට එක කෑල්ල දාන්න හරියටම කපපන්. ඔය බලය අලබුදු කෙලවන්නම ගන්නවනේ එක කෑල්ලක් ඉතුරු වෙනවා. ඒ මොකද? අයිබලේ සුසුකාරිය කන්නෑනේ උස්සයි කියලා. එළවලුකුත් ගනින් ඈ. මේ කතා කරන්න එපා වෙදපත් එළවලු ගැන. දැන් එළවලු ගන්නවට වෙලාවයි ෆ්‍රිජ් එකක් ගන්න. දැන් එළවලුවක් ගනින්කෝ. කොළමිටියකුත් ගනින් ඈ. කොළ මේ කතා කරන්න එපා කොළ ගැන මාතුරු කණ්ඩාපුවම මදිපාඩුවට මාවයි කන්නේ. මේ ඒගොල්ලන්ට ඕන විදිහට කන්න ඕන නම් කියපන් හෝටකින් කන්නේ කියලා. නැත්නම් බයිසලකින් කන්නේ කියලා කියපන්. මේ පොඩ්ඩක් හිටපන් මේ. රුපියල් 500යි දෙන්නේ. දීගේ බොදුන් ඉල්ලන්න. දෙන්න එපා. මේ මෙන්න මෙතන 12.50ක් තියෙනවා. මාළු 250ක් ගනින්, එළවලුවක් ගනින්, කොළමිටියක් ගනින්. ඔය ඉතුරු සල්ලි තියෙනවනේ. ඒකේ උඹ හොඳට කාලා බීජයකුත් පත්තු කරගන්න ඈ. හොඳට කන්න. බීජයකුත් පත්තු කරගන්න නේ. මම තෝරලා